අද ලෝකයේ හැමෝම කතා වෙන ෆෙරාරි කාර් එකේ තිබ්බ මිස්ටේක් එකක් හින්දා වර්ල්ඩ් අයිකනික් බ්‍රෑන්ඩ් එකක් හැදුණා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? අද අපි බලමු ඒ බ්‍රෑන්ඩ් එක හැදුනේ කොහොමද කියලා. 1960 දශකයේ මුල් භාගයේදී ට්‍රැක්ටර් නිෂ්පාදකයෙකු වුණු ෆෙරිචියෝ ලැම්බෝගිනි ස්පෝර්ට්ස් කාර් සඳහා දැඩි ආශාවකින් හිටපු පුද්ගලෙක්. ඉතින් මේ හින්දාම ඔහු ෆෙරාරි කාර් කිහිපයකම හිමිකරු වුණා. නමුත් කාලයක් යනවත් එක්කම මොහුට ෆෙරාරි කාර් එකේ තියෙන ලොකු ප්‍රශ්නයක් ඇහැට ගැටුණා. ඒ තමයි ෆෙරාරි කාර් එකේ තියෙන ක්ලච් සිස්ටම් එකේ ඉෂුස් නිතර එන එක. ඉතින් මොහු මේ ප්‍රශ්නය පිළිබඳව ෆෙරාරි හිමිකරු වන එන්සෝ ෆෙරාරි සමග කතා බහ කරන්න ගියේ සොලියුෂන් එකක් සමග. නමුත් ඔහුට හිමි වුණේ මේ වගේ පිළිතුරක්. I have a solution. If you consider a partnership, Ferrari, Lamborghini, make the best cars in the world. Go back to your tractors, farmer. ඉතින් මෙන්න මේ විදියට ප්‍රතික්ෂේප වුණාට පස්සේ ෆෙරිචියෝ ලැම්බෝගිනි හිතනවා තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන කියලා. 1963 දී ෆෙරාරි ආධිපත්‍ය රැකගෙන හිටපු ලක්ෂරි ස්පෝර්ට්ස් කාර් මාකට් එකට Lamborghini 350 GT එක අභියෝගයක් වෙන්න එළි දක්වනවා. 1966 දී මුළු ලෝකෙම මවිතයට පත් කරමින් Lamborghini Miura විප්ලවීය මෝටර රථය ඔහු හඳුන්වලා දෙනවා. ෆෙරාරි කාර් එකේ තිබ්බ මිස්ටේක් එකක් හින්දා ට්‍රැක්ටර් නිෂ්පාදකේ ඔටෝමෝටිව් අයිකන් එකක් වන Lamborghini බ්‍රෑන්ඩ් එක හදපු කතාව තමයි මේ. ඉතින් අපි ඊළඟ ෂෝට් ස්ටෝරි එකකින් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.